කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා ඉඳිමි හිතත් වෙනුවෙන් රන් රාසින් හෙමින් අඬමි මං සීනෙන් ඔබ සොයන්නම් ආදරේ මගේ පනට Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවද කියලා මම හිතනවා. ඔන්න මම අද day vlog එකක් තමයි අරගෙන එන්නේ. හෙට අපේ අයියගේ birthday එක. ඉතින් මම හිතුවා යාට කේක් එකක් හදන්න. මම හිතුවේ ඔයාලත් එක්කම යාට කේක් එක හදනවා කියලා. එහෙනම් vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තව චූටි දෙයක් තියෙනවා ඔයාලට කියන්න. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න කියලා මම ඔයාලගේ ආදරෙන් ඉල්ලනවා. එහෙනම් යමු අපි කේක් එක හදන්න. මුලින්ම අපි කේක් එක හදන්න බඩු ටික ලෑස්ති කරගෙන ඉමු. මම දැන් කේක් එක හදන්න ඕනේ මේ දේවල් ඔක්කොම ටික ලෑස්ති කරගත්තා. බිත්තර, පාන් පිටි, සීනි මෙතන මම බ්ලෙන්ඩර් කරලා අහන් තියෙන්නේ. පාන් පිටිත් හලාගෙනම ගත්තා. බටර්, බේකින් පවුඩර්, වැනිලා, ෆ්‍රෙෂ් මිල්ක්. ඒ ටික තමයි අපිට කේක් එක හදන්න ඕනි වෙන්නේ. මම මෙතන අරන් තියෙන්නේ බටර් ග්‍රෑම් 250ක්. මම හිතුවේ කිලෝ එකක කේක් එකක් හදා ගන්නවා කියලා. දැන් මම හදන්නේ බටර් ග්‍රෑම් 250 විනාඩි 2ක් විතර හොඳට බීට් කරගන්න. මම දැන් හදන්නේ බීට් කරගත්ත බටර් ටිකට සීනි ග්‍රෑම් 250 එකතු කරන්න. මම මේ සීනි අරගෙන තියෙන්නේ බ්ලෙන්ඩ් කරලා. ඒක නිසා අපිට ගොඩක් වෙලා බීට් කරන්න ඕනි නැහැ. විනාඩි 2-3ක් හොඳට බීට් කරගත්තම ඇති. කිලෝ එකක කේක් එකක් හදන්න අපිට බිත්තර 4ක් ඕනි වෙනවා. මම දැන් බිත්තර 4 එකෙන් එකට තමයි මේකට ඇඩ් කරගන්නේ. බිත්තරයක් ඇඩ් කරලා ටිකක් බීට් කරලා ඊට පස්සේ තමයි ඊටු බිත්තර ටික එක එක අපි මේකට එකතු කරගන්නේ. මේ විදිහට බිත්තර ටික එකතු කරගෙන හොඳට බීට් කරලා දැන් මම හදන්නේ වැනිලා එකතු කරගන්න. වැනිලා මේස හැඳි දෙකක් අපි මෙතනදී එකතු කරගන්න ඕනි. දැන් අපි මේක චූටි වෙලාවක් හොඳට බීට් කරගමු. දැන් මම මේකට මේ වෙලාවේ කිරි මිලිලීටර් 50ක් එකතු කරගන්නවා. කිරි ටිකත් එකතු කරගෙන අපි ආයෙමත් පොඩි වෙලාවක් මේක හොඳට බීට් කරගමු. කිරි ටික දාලා බීට් කරගත්තට පස්සේ දැන් මම මේ වෙලාවේදී පාන් පිටි ග්‍රෑම් 250 එකතු කරනවා. පාන් පිටි ග්‍රෑම් 250 මම එකපාරම එකතු කරගන්නේ නැහැ. ටිකෙන් ටික තමයි මම මේක එකතු කරගෙන හැන්දකින් හොඳට කලවම් කරගන්නේ. කේක් එක හදන්න පටන් ගන්න කලින්ම කේක් තැටි දෙක ලෑස්ති කරගත්තා. මම මෙතන කේක් තැටි දෙකක් ගත්තේ මොකද මම කිලෝ එකේ කේක් දෙකක් හදනවා. මගේ oven එකේ එකපාරම තැටි දෙකම දාන්න බැරි නිසා මම එකක් බේක් කරගෙන එක බේක් වෙන අතරතුර අනිත් කේක් එක හදනවා කියලා හිතුවා. ඒ විදිහට මම දෙපාරකට කේක් තැටි දෙක බේක් කරගන්නවා. මම විනාඩි 10කට කලින් oven එක දැම්මා ප්‍රීහීට් කරගන්න. මේ වෙලාවේ මම බැටර් එක තැටියට දාලා පොඩ්ඩක් එක බැටර් එක පිළිවෙලකට හදා ගන්නවා. දැන් මම කේක් එක බේක් වෙන්න දාලා තියෙන්නේ. මම කේක් එක ඩෙකරේට් කරන්නේ හෙට. ඒ වුණාට මම දැන් අයිසින් එක හදලා තියෙනවා. මොකද මම හදන්නේ බ්ලැක් කලර් අයිසින් එක. ඒක පොඩ්ඩක් දවසකට කලින් විතර හදලා තියන්න ඕනි නිසා මම දැන් ඒක හදලා තියෙනවා. අයිසින් එක හදන්න මම බටර් ග්‍රෑම් 200ක් අරන් තියෙනවා. බටර් ග්‍රෑම් 200ට අයිසින් ෂුගර් කිලෝ එකක් තමයි මම මේ වෙලාවේ අරගන්නේ. මුලින්ම ඔයාලට කියන්න ඕනේ මම කේක් හදන්න හොඳටම දන්න කෙනෙක් නෙමෙයි. මං හරිම ආසාවෙන් හිටියේ අයියාගේ බර්ත්ඩේ එකට කේක් එකක් හදන්න මගේ අතින්ම. ඒකයි මම මේ කේක් එක හදන්න ගත්තේ. එනකොට අයිසින් කරලා තියෙන්නේ එක කේක් එකයි. මේ මම අයිසින් කරන්න යන දෙවෙනි කේක් එක. බලමු මගේ කේක් එක ලස්සනට එයිද කියලා. බ්ලොග් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම බටර් ටික හොඳට බීට් කරගන්නවා විනාඩි 5ක් විතර. බටර් එකේ කලර් එක වෙනස් වෙනකම්.
ඊට පස්සේ මම අයිසින් ෂුගර් ටික එකතු කරගන්නවා. අයිසින් ෂුගර් ටිකත් හොඳට බීට් කරලා ඊට පස්සේ මම බ්ලැක් කලරින් එකෙන් චුට්ටක් එකතු කරලා අයිසින් එක හදාගත්තා. මේ තියෙන්නේ මම හදපු කේක් එකේ ෆයිනල් ලුක් එක. මේකේ ගොඩක් අඩුපාඩු ඇති. ඒ වුණාට මට මාරම සතුටුයි. මට මේ විදියට හරි කේක් එක හදාගන්න පුළුවන් වුණ එක ගැන. මම කේක් එක ඩෙකොරේට් කරන්න හිතන් හිටියේ අයියාගේ බර්ත්ඩේ එක දවසනේ. ඒ වුණාට මට හදිස්සියම එදා රෑම කේක් එක හදපු දවසේම රෑ කේක් එක ඩෙකොරේට් කරන්න වුණා. මොකද අපි එදා රෑ හිතුවා එක පාටම පාටි එකක් ගන්නවා කියලා. ඒක නිසා ඉතින් මට එදා රෑම කේක් එක හදිසියෙම ඩෙකොරේට් කරන්න වුණා. ඒකයි ඒක ඩෙකොරේට් කරන කිසිම වීඩියෝ එකක් ඔයාලට ගන්න බැරි වුණේ. මට එදා දවසේ ගොඩක් දේවල් වීඩියෝ කරන්න බැරි වුණා. මොකද එදා දවසේ ගොඩාක් වැඩ තිබුණා. කැම ජාති හදන්න එක වැඩ ගොඩාක් තිබුණා. ඒක නිසා පුළුවන් විදිහට පොඩි වීඩියෝස් ටිකක් තමයි මම ගත්තේ. දැන් මම හදන්නේ බැලුන්ස් ටික පුම්බලා මේකට සෙට් කරගන්න. එහෙනම් අපි දැන් කේක් එක කපලා පාටි එක පටන් ගමු. To you, happy birthday dear Hasita, happy birthday to you. සුසුන්වන් ශුපාසා සුපින්වන්ත ආශා රැක මත නලකවසා හැඟුම් රංචු වේලා රේ පින්න පිරිලා මීන සිපිය සදරා සිතේ ඇඟුම කොඳුරා සදා මටම ලැබෙන නාරී සදා මාගේ වීලා නිතුයාවී බැඳී හරි යාම පුතාට කියලා ආදරය වෙනුවෙන් වෙනදට මම හිතන අපි පැනරාමේ මේක සමරන්නේ අද මම හිතන්නේ හොටෙල් පැනරාම අවතක් කළා යන්න එපා කියලා අම්මා විසින් ලෑස්ති කරපු පාඩයක් ගයිස්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා කොච්චර ආදරේද අපුඩේ ගාමුද? ඒක තමයි දැනට යන්නේ අපි DJ එක දැන් තාපොඩේකින් මල්වැලි වර්ෂාවක් මම හිතන්නේ වස් කරුව දේවදත්ත වෙන්න ගහනවා. ඒක ඔක්කොම අපේ ඒන්නේ කණ්ඩායමේ අධිපතිවරයා අපේ සම්දිත් සිල්වා ලෑස්ති කරලා දෙන්නේ ඔක්කොම. ඒක වයන්නේ අපේ ආදි මල්ලේ ඇත්තම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් අපිට ඉන්න. ඉතින් මේ දවස්වල මේ එයා ඇත්තටම කියනවා ජයග්‍රහයි රැල්ලේ ඉන්නේ මේ ඊයේ පෙරේද තිබිච්ච ටූර්නමන්ට් එකේ මෑන් ඔෆ් ද සීරීස් උනා. ඉතින් ඔය අපෝලේ ගහම ආන්නේ ඒ වෙනුවට එයාගේ අම්මා ලෑස්ති කරපු පාටි තමයි අපි මේ මුක්ති විඳින්නේ. ඉතින් අපි ලස්සන සිංගල් එකකින් පස්සේ මල්ලේගේ වර්ෂාවකට යමු. අපි පාටි එකේ පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. මම හිතනවා මේක අපිට දවසක ලස්සන මතකයක් විදිහට තියෙන නිසා මම මේ වීඩියෝස් දාලා මේ වීඩියෝ එක ඔයාලටත් බලන්න YouTube එකට දානවා කියලා හිතුවා. ඔයාලා කියන මගේ කේක් එක රසයිද කියලා. Very
දවසයිදි මෙහිතත් වෙනුවෙන් රන් රාසිං හෙමින් අඩමිමං සීනෙන් ඔබ මෙන්න මේ විදිහට තමයි අයියාගේ බර්ත්ඩේ එක දවස ගත වුණේ. මම කලින් කිව්වා වගේ මේ vlog එක YouTube එකට දාන්නේ අපිට දවසක ලස්සන මතකයක් විදිහට බලන්න පුළුවන් නිසා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි තවත් ලස්සන vlog එකකින් හම්බ වෙමු. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. Thanks for watching. Bye bye.